බවක් නැතුව වාහන ගෙනල්ලා රොඩ ගහලා තියෙන්නේ. ගෙනියන්න කෙනෙක් නැතුවද කොහෙද? රොඩ ගහලා අක්කර ගානක් කැලෑ සුද්ධ කර කර තමයි වාහන බාන්නේ. මොකද වරාය ඉඩ නැතුව වෙන්නේ. රිලීස් කරගත්තට ගෙනිය ගන්න බෑ. එච්චරට වාහන ගහලා තියෙන්නේ. ඒකෙහිඳ කවුරුත් බය වෙන්න එපා. ඉදිරියේදී වාහන මිලක් වැඩි වෙන්නේ නැහැ අඩු වුණොත් මිස. මොකද ඉස්සරහට වාහන තියෙන ඕන තරම් මේ කැලෑ සුද්ධ කර කර අක්කර මේ යන්නේ අක්කර 20ක විතර යාඩ් එකක්. වාහන මේ ඔක්කොම මෙතන මේ ගහලා දැන් මේ ගොඩ ගහලා තියෙන්නේ. මේ වගේ යාඩ් බර ගානක් තියෙනවා. මම දැන් වරාය ඇතුළෙත් ඇති. මේව මාස ගානක් වෙනවා. මේවා ඊට මෙතන තියෙන මේ කාර් විතරම. ඊට පස්සේ වෙන දැන් වල ලෝරි, ට්‍රක්, පොඩි ට්‍රක් ගහලා ඔය ඩීමෝ බට් එහෙම මඩේ තියෙන්නේ ඔය තියෙන ඒවා පරණ ඒවා සේල් කාර් වහංග කියලා තියන් ඉඳපුවා. සේරෝ ඉවරයි මට තියෙන්නේ මිල